ඉඳලා ආපහු මොකද වීඩියෝ එකේ අවුලක් වුණා. දැන් මෙතන ඉඳලා ගන්න ඕන. කට් වුණා වීඩියෝ එක දිගට කරගෙන ආපහු. තව පාරකට වැටෙනවා මෙතන. මේ පාරත් පැනලා යන්න ඕන. උඩට හඳු නැගීම මේ තරණය කිරීම මේ වැඩක් තමයි අපිට තියෙන්නේ. හඳු තරණයක් හැමදාම. ඉතින් මේ දිගට යනවා. මේ තියන්නේ නගර සභා ගොඩනැගිල්ල. ඉස්සර මේක හිරගයක්. ඉස්සර මේකේ පිරිමි අයගේ බන්ධනාගාරය තිබුණා. ඊට පස්සේ මේක අයින් කරලා පිරිමි අයගේ බන්ධනාගාරෙත් එක්කම නගර සභාවත් මෙතන තිබුණේ. දැන් නගර සභාව විතරයි මෙතන තියෙන්නේ. පියහපැත්තට පනින්න එපා. ඉංගොම ඉස්සරහට යනවා. අපරාධේ මට එක දිගටම කන්ටිනියු එකේ කරගෙන ඉන්න තිබුණා නම් හොඳයි වීඩියෝ එක. එකම වීඩියෝ එකකට මේ ටවුන් එක ඈතින් පේන කඳු හොඳට උසට හැදිච්ච පයින්ස් ගස් දෙකක් තියෙනවා. දැන් පල්ලියට බොහොම කිට්ටුයි. මේ තියන්නේ නගර සභා ගොඩනැගිල්ල පැලස් මියුනිසිපල්. මේක යුනෙස්කෝ එකෙන් මේ නගරයට වටිනාකමක් දීලා තින්නේ සිටි ඔෆ් ගෑස්ට්‍රොනොමි කියලා. කොයි එතනත් පොඩි පල්ලියක් තියෙනවා. එතනට ගිහිල්ලම ඒක නිකන් අර පොඩි දේව සුරුවම් ටිකක් සුරුවම් ඒ කියන්නේ සුරුවම් කුටි එක එක දෙවිවරුන්ගේ එහෙම එකක් තමයි මම හිතන්නේ මෙතන තියෙන්නේ. ඔව් මරියතුමිය. එතකොට මේ සෙන්ට් ෂර්බිල් මේ රටේ ඒ දේවත්වයෙන් අදහන අපි දන්න විදියට සෙන්ට් ඇන්තනීස් ඒ වගේ මෙතනින් උඩට තියෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ජේසුතුමන්ගේ තවත් මරියතුමියගේ ඒ වගේම සෙන්ට් ෂර්බිල් ඒ වගේ සෙන්ට් එලියස් මේත් ඒ වගේම සෙන්ට් එලියස් මම දන්නේ නැහැ ලංකාවේ එහෙම තියෙනවද කියන්න. මේ රටේ අය නම් සෙන්ට් එලියස් දේවත්වයෙන් සලකනවා. බ්ලැක්බෙරි මල් තමයි මේ තියෙන්නේ. ඔන්න බ්ලැක්බෙරි ගෙඩිත් හැදිලා ගෙඩි මලුයි දෙකම තියෙනවා. ටැප් එකේ වතුර එනවද? වතුර එනවා ටැප් එකේ. ටැප් එකේ වතුරත් එනවා. හොඳයි. යන්නේ. ඉස්සරහට බහැලා යන ගමන් ලැවෙන්ඩර් ගස් පෙන්නන්න. අතස්සන් තියෙනවා. මේ තියෙන්නේ ලැවෙන්ඩර් පඳුරක්. තාම මල් පිපිලා නැහැ. ඉස්සරහට මල් පිපෙනවා. දැන් අලුතෙන් ඔන්න රෝසම අපා කඩන්න එපා. පල්ලියනේ නේ. බහිලා ගමන් බලමු රෝසම දැන් කරලා ඉන්න මේ තියෙන්නේ පොප්ලර් ගහක්. බෝ කොලේ වගේ කොලේ තියෙන්නේ. මේවා ලංකාවෙත් තියෙනවා මේ පොප්ලර් ගස්. නුවරඑළිය වගේ පැතිවල පොප්ලර් ගස් තියෙනවා. එන්න. මේ මෙතන දේව රූප තියලා තියෙනවා. මෙතනත් ගොඩක් දෙවිවරුන්ගේ දේව රූප තියලා තියෙනවා. මෑනියෝ ඉන්නවා දේව. පේනව නේද කන්ද? මෙහෙම කපලා තියෙන එක ඉස්සරහට.
එන්න හොඳේ. එයා තාම එහා පැත්තේ. අපි දැන් මේ පඩි පෙර දිගේන එකගෙන යනවා. දැන් නම් පළියට බොහොම කිට්ටුයි. මේ තියෙන්නේ පයින්ස් ගස් වවපු පයින්ස් වත්තක්. පේනවනේ. ඒ වගේම තමයි මේ රටේ හැමදාම වගේ පොප්ලර් ගස් තියෙනවා. මේ ටික සුද්ධ කරලා තියෙනවා. පොඩ්ඩක් කැලේ වැවිලා තිබුණේ. මෙතනින් මේ තාප්පෙන් එහා පැත්තේ තියෙන දේ මං උඩටම ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. අන්න අර තින්නේ එකට මේකට ඇතුල් වෙන තැන. මොකද්ද කියලා මම පෙන්නන්නම්කෝ. ඔන්න පල්ලියේ මුදුන පේනවා. දේවමෑණියන්ගේ රූපය පේනවා. පිළිරුම. දැන් අර මං කියපු තැන අතුල් වෙන තැන ගේට්ටුව ගාවට ඇවිල්ලා ඉන්නේ. ගේට්ටුව ගාවට ආවා. දැන් මේ කුරුස ගහලා පොඩි පොඩියට ගෙවල් වගේ පේනවා ඇතිනේ. මේක මේ රටේ සුසාන භූමියක්. තවත් ටිකක් තියෙනවා කන්ද නගින්න. යමුකෝ. පේනවනේ පොප්ලර් ගස්. උසට වැවෙනවා මේ ගස් జాතිය. හැබැයි හොඳ හයිය දැව වර්ගයන් නම් නෙමෙයි ඒවා. කියන්නේ සමහර මේවා දක්වත් ගන්න බෑ කියනවනේ. ඔව්. බටපඳුරකුත් තියෙනවා. ඉස්සර නම් මේ කාලේට වෙසක් කුඩුත් හැදුවා මම මේ රටේදී. ඈත පේනවා ඇති ඔයාලට මේ ගස් අතරින් ඈත තියෙන ගම් කඳුත් එක්ක තියෙන ගම් වල ඈතින් පේන්නේ. පේනව නේද ඈත මේක තනිකරම කඳු වලින් පිරිච්ච රටක් මේක. මේ අපි ආපු පාර තාමත් අර ඈත පේන කඳු මුදුන් වල තාමත් හිම දිය වෙලා නැහැ. තාමත් ඒවා හිම තියෙනවා. දැන් රස්නේ ඇවිල්ලත් මේ මාසෙ වෙලත්. ඔව්. ඒවයි හිමට අව ටික දවසක් යනවා දිය වෙන්න. මොකද ඒ කඳු ඒ තරම් උසයි. මීටර් 2000කට වැඩිය උස කඳු ඒවා. දැන් බොහොම ආසන්නව ඉන්නේ පල්ලියට.
යන්නේ වාහනේ යන්නේ. දැන් බොහොම කිට්ටුයි අපි හන්දේ අවසාන චුට්ට දැන් ඉන්නේ. දැන් නම් පල්ලියේ භූමියට ඇතුල් වෙලා ඉන්නේ. අද හමුදාවෙනුත් දාලා තිනවා. නගර සභා පොලිසියනුත් දාලා. වාහන නවත්තන්න තැනක් නැහැ. අද වාහන නවත්තන්න තැනක් නැහැ. ඒකයි. දැන් පල්ලියේ භූමියට ඇතුල් වෙලා ඉන්නේ. එන්න පල්ලිය ගාවට ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍ය පල්ලිය 500ක් ඇතුළේ වීඩියෝ කරන්නේ නැහනේ. ඉතින් පල්ලිය ගාවට ගිහිල්ලා අපි ඊළඟ දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. දේවමෑණියන්ගේ අද මේ දේවමෑණියන්ගේ මාසයනේ. රෝස්මරි පඳුරුකුත් තියෙන ලස්සන. අලුතෙන්ම එන ඒවා මේ. අලුත් රෝස්මරි. දැන් ඉතින් ඉස්සෙල්ලා මේ පොඩි පල්ලියට ගිහිල්ලා පස්සේ ඒක මේ පොඩි පල්ලියට ගිහිල්ලා ඊට පස්සේ අපි තව දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැම දිනකටම තෙරුවන් සරණයි.